අපිට ඕනේ මැෂින් එකක් විකුණලා අපි පැත්තකට වෙන්න නෙමෙයි. අපි මේ වැඩසටහන් උගුරු ලේරේ හා වෙනකන් ඔයාලට මේව කතා කරන්නේ. මෙතනින් එහාට ලෝකේ දකින්න ඕන හින්දා. ලංකාව වැටිච්ච තැනින් ගොඩ ගන්න ඕන හින්දා. ආණ්ඩුවට බැන බැන රජයට බැන බැන අපි මේ කරුමයකට ඉපදුනේ කියලා කියනකොට ඔයාලත් පොඩ්ඩක් මතක් කරන්න අපිට මෙහෙම කරන්න පුළුවන් නේද? අපේ ගමේ මේ වගේ වේලන තැනක් තිබුණා නම් අපිට වටිනව නේද? තවත් කෙනෙක්ගෙන් යැපෙන සංස්කෘතියෙන් පිටට ඇවිල්ලා තමන්ගේ නිෂ්පාදනයක් කරලා තමන්ගේ ව්‍යාපාරයක් කරලා කුෂිකර්මය හෝ මොනවා හරි තමන්ගේ ව්‍යාපාරයක් තුලින් ගොඩ නැගෙන්න බලන්න. ඔයා ජීවත් වෙන්නේ බදුල්ලේ නම් මාතලේ නම් දැන් ඊළඟට කැඩෙන ප්‍රදේශ කෑගල්ල ඊළඟට දෙනියාය ඌරුබොක්ක ඇඹිලිපිටිය රත්නපුර මේ විදිහට නුවර මේ ප්‍රදේශ තුල ජීවත් වෙන ඔයාලගේ නිදානේ හාරලා අරන් යන්නේ වෙන කොහෙවත් ඉන්න මිනිස්සු. ඇයි ඔයාලට නිදානේ හාරන්න බැරි? ඇයි ඔයාලා මේ ප්‍රදේශය තුල මෙච්චර සම්පත් තියාගෙන අදට දුක් විඳින්නේ? මේ කියන්නේ ඔයාලා වෙනුවෙන් ඔයාලට පටන් ගන්න පුළුවන් හොඳ ව්‍යාපාර අවස්ථාවක්. ඩීහයිඩ්‍රේටර් මැෂින් නිෂ්පාදනයේ පෙරගමන්කරු NC ඉංජිනේරින් වෙතින් විජලන කර්මාන්තයේ නියැලෙන ඔබ වෙනුවෙන් නවතම නිෂ්පාදන මාදිලි රැසක්. විශ්වාසනීය වගකීම් සහගත සේවය සමගින් ඔබත් අදම ඔබගේ විජලන යන්ත්‍රය වෙන් කරවා ගන්න. විමසීම් 0112994277 077 NC ඉංජිනේරින් සිද්ධමුල්ල පිළියන්දල. අයිබෝවන්. අදත් අපි එකතු වෙන්නේ NC ඉංජිනේරින් ආයතනයෙන් ගේන බිස්නස් ටිප්ස් කියන වැඩසටහනේ තවත් වැඩසටහනක් එක්ක. දැන් ඉතින් ලංකාවේ මධ්‍ය කඳුකරේ වටේට තියෙන ගම්මිරිස් වතුවල ගම්මිරිස් කැඩෙන්න පටන් ගන්න තියෙන්නේ. ඔයා මේ ප්‍රදේශවල ඉන්න කෙනෙක් නම් ඔයාගේ වත්තෙන් දැන් ගම්මිරිස් කැඩෙන කාර්ය පටන් අරගෙන. හෝ ඉස්සරහට මාස 2 3කින් 4කින් කැඩෙනවා. ඔයා හිතන්න අවුරුද්දක් බලන් ඉඳලා මාස ගාණක් බලන් ඉඳලා කඩාගත්ත ගම්මිරිස් ටික ගෙනල්ලා උදේට අවුවට දාන්න හිතේ තියාගෙන බලාපොරොත්තු ගොඩක් තියාගෙන ආසාවල් ඉෂ්ට කරගන්න මුදල් ටික එකතු කරගන්න තියාගෙන උදේ නැගිටිනවා. නැගිටිනකොට වහිනවා. අහිංසක බලාපොරොත්තු ටික අහිංසක හීන ටික වැස්ස ඇවිල්ලා විනාශ කරලා දානවා. කොච්චර දුකක් දැනෙයිද ඔයාට? ඔයාට කරන්න තියෙන එකම උත්තරේ වෙන්නේ අන්තිමට මොකද්ද? අනේ අපරාධේ මං ඊයේ රෑ මේ ටික ඊයේ හවස මම මේ ටික විකුණන නම් අමුයෙන් අලුත් හීන දකින්න නැතුව හිටියනම් අඩු මුදලකට හරි මේක විකුණ ගත්තා නම් කීයක් හරි මට තියෙනවනේ කියලා. එහෙම හිතෙන ඔයාට ජීවිතේ පරාජය වෙන්නේ නැතුව ජීවිතේ තව තවත් ජයග්‍රහණ වලට යන්න එලි වෙනකොට ගම්මිරිස් ටික වේල ගන්න. අවුව වැස්ස මොන දේ කොහොම වුණත් හවස විකුණන එක උදේට වේලලා උදේ වෙනකොට වේලිච්ච ගම්මිරිස් ටික කඩේට අරන් යන්න. විකුණන තැනට ගිහින් දෙන්න. කල් තියා ගන්න පුළුවන් නම් වැඩි ගානකට විකුණන්න. අවශ්‍ය කරන වේලන මැෂින් එක ෆ්ලැට් බෙඩ් ඩ්‍රයර් එක NC ඉංජිනේරින් ලංකාව තුල නිෂ්පාදනය කරනවා. මේ මැෂින් එකක් ඔයාලට හිතෙයි මට මේ එක කන්නේයි නේ තියෙන්නේ අවුරුද්දටම විනාශ වෙන හීනේ අමතක වෙයි. අවුරුද්දකට සැරයක් කරන්න තියෙනවා කියලා. මේ මැෂින් එකේදී අවුරුද්දකට සැරයක් ගම්මිරිස් වේලන්න විතරක් නෙමෙයි. ගම්මිරිස් අවාරේදී කරාබු නැටි, එනසාල්, කෝපි, පුවක් ඇතුළු ඇට වර්ග ඕනම එකක් වේලන්න පුළුවන්. කලවම් කරන්න පුළුවන් ඕනම එකක් වේලන්න පුළුවන්. අපි දැන් මේ වෙනකොට මේ මැෂින් එක ට්‍රේස් ඇඩිෂනල් ට්‍රේස් පවා මේකට හදන්න පටන් අරගෙන තියෙන. කියන්නේ ඔයාලා ට්‍රේ වල දාලා වේලන දේවල් පවා කරන්න පුළුවන්. උදාහරණයකට පොල් වේලනවා නම්, කොස් දෙල් මඤ්ඤොක්ක බතල පෙති කපල වේලනවා නම්, මල් කරපිංච වේලන්න මේ සියලුම දේවල් කරන්න පුළුවන් වෙන විදියට මේ මැෂින් එක දැන් අපි ටික ටික ඉම්ප්‍රූව් කරලා තියෙන්නේ. අපෙන් මැෂින් එකක් අරන් ගිහිල්ලා රෙද්දක් දාලා වහන්න අපි මැෂින් දෙන්නේ නැහැ. නැති කාලෙට වැඩ නැත්තම් අපිට කතා කරන්න. මහත්තයා මොකද්ද කරන්න පුළුවන් කියලා අහන්න. අපිට ඕනේ මැෂින් එකක් විකුණලා අපි පැත්තකට වෙන්න නෙමෙයි. අපි මේ වැඩසටහන් උගුරු ලේරේ හා වෙනකන් ඔයාලට මේව කතා කරන්නේ. මෙතනින් එහාට ලෝකේ දකින්න ඕන හින්දා. ලංකාව වැටිච්ච තැනින් ගොඩ ගන්න ඕන හින්දා. ගිය කන්නේදී ගම්මිරිස් කොච්චර හැදුනද?
කැඩෙන කාලේ වැස්සා. ගම්මිරිස් වලට මොකද උනේ? ඔයාලගේ ඇස් මනාපිට ඔයාලගේ හීන ඔයාලගේ බලාපොරොත්තු විනාශ වුනේ. දරුවට අරන් දෙන්න ඉඳපු සපත්තු ටික ගන්න තිබ්බ සල්ලි නැති උනේ. ආණ්ඩුවට බැන රජයට බැන අපි මේ කරුමයකට ඉපදුනේ කියලා කියනකොට ඔයාලත් පොඩ්ඩක් මතක් කරන්න අපිට මෙහෙම කරන්න පුළුවන් නේද? අපේ ගමේ මේ වගේ වේලන තැනක් තිබුණා නම් අපිට වටිනව නේද? ඉල්ලන්න ප්‍රාදේශ සභාවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපේ ගමට මේ වගේ දෙයක් දෙන්න. අපි කවුරුත් එකතු වෙලා මේක වේල ගන්නම්. ගමේ ඉන්න සල්ලි තියෙන කෙනාට කියන්නේ අනේ අපිටත් උදව්වක් විදියට. ඔයා පටන් ගන්නකො ඔයාගේ විජලන යන්ත්‍රයක් ගෙනල්ලා ඩිහයිඩ්‍රේට් කරන්න. අපේ ප්‍රොඩක්ට්ස් එක අපිට වේලට දෙන්න. ව්‍යාපාරිකේනි ඔයාලට හොඳ ව්‍යාපාරික අවස්ථාවක්. ගමට සේවයක්. රටට විදේශ විනිමය ගේන හොඳ ව්‍යාපාරයක්. ලංකාවේ නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් වෙන්නේ පිටරට යවන එක. ලංකාවේ පරිභෝජනය හරිම අඩුයි. විශාල ප්‍රමාණය ලංකාවෙන් අපි එක්ස්පෝර්ට් කරලා ලංකාවට ඩොලර්ස් ගේනවා. ඉතින් අපි අද වෙනකොට රටක් විදියට අපිට ඩොලර්ස් ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙන්නේ. ලංකාවෙන් පිටට යවන ප්‍රොඩක්ට්ස් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. නිෂ්පාදන ලංකාව තුළ වැඩි වෙන්න ඕනේ. එහෙම නැතුව වෙන දේවල් මොන පක්ෂ මොන ආණ්ඩුව ආවත් ලංකාව තුළ නිෂ්පාදන වැඩි නොකර ලංකාවෙන් පිටරටට විකුණන්න පුළුවන් දේවල් වැඩි කරගන්නේ නැතුව ඒ ප්‍රොඩක්ට් වල ගුණාත්මකභාවය වැඩි කරන්නේ නැතුව අපිට බෑ රටක් විදිහට ඉස්සරහට යන්න. අපි ගුණාත්මක ප්‍රොඩක්ට් එකක් ලෝකෙට ගෙනියන්න ඕනේ. ඉතින් ගම්මිරිස් ආශ්‍රිතව ඔයාලට අවශ්‍ය කරන ඩ්‍රයර් මැෂින් එක විතරක් නෙමෙයි. දැන් මේ ශේෂ්ත්‍රයේ ඉන්න අය දන්නවා GL එක කියලා කියනවා. ඒ කියන්නේ මේකෙදී ලීටරයකට ගම්මිරිස් ඇට දාලා ලීටරයක පරිමාවකට ගම්මිරිස් ඇට දැම්මම ඒකට එන බර. ඒතර බර අඩු ඒව තියෙනවා බර වැඩි ඒව තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් බුබුලු ඒ කියන්නේ ලා ගම්මිරිස් ගත්තොත් බර අඩුයි. මොකද කඩද්දි පොදුවේ ඒ කරලේ තියෙන පොඩි යට ටිකකුත් තියෙනවනේ. ඉතින් මේක මේ සබ්ජෙක්ට් එක මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඔයාලා දන්නවා හොඳටම. ඒතර මේක වෙන් කරගන්න ක්‍රමයක් තියෙනවා නම් මේකේ තියෙන ඩස්ට් එක අයින් කරගන්න ක්‍රමයක් තියෙනවා නම් කොළ කෑලි ටික අයින් කරගන්න ක්‍රමයක් තියෙනවා නම් අන්න ප්‍රමාණයෙන් ගුණාත්මක භාවයක් වැඩි වෙලා නරක නොවි මේක වේල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අන්න ඒකට අපේ ෆ්ලැට් බෙඩ් ඩ්‍රයර් එක තියෙනවා. ඒක කිලෝ 500 1000 ඉඳන් 12000 දක්වාම තියෙනවා. ඉලෙක්ට්‍රික් පොඩි මැෂින් තියෙනවා කිලෝ 125 250 500. එතකොට මම මුලින් කිව්වා GL එක මේ අගය ඊට වඩා කියන්නේ GL එකේ අගය 550 600 ඔය වගේ අගයන් වලට වඩා වැඩි නම් ගෙවන ගාන වැඩි. ඒතර මම කිව්වා මේකත් එක්ක එකතු වෙලා බුබුලු නැත්තම් ලා ඇට රොඩු මේ දේවල් අයින් කරගන්න. ඒකටත් NC ඉංජිනේරින් ආයතනයේ සෙපරේටර් මැෂින් එකක් තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා ඕනනම් ඔයාලට මේක හුලඟෙන් තමයි බර අණුව තමයි වෙන් කරන්නේ. ඊටත් අමතරව තවත් ක්‍රමයකට ඔයාලට කරගන්න පුළුවන් ලොකු කොළ කෑලි අයින් කරලා මැද සයිස් ඇට ටික අරගෙන පොඩි මැට ටිකත් වෙනම හලාගෙන වෙන් කරලා කරගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ මැෂින් එක ගණන් අඩු ඒක ස්ක්‍රීනින් මැෂින් එක. ඒතකොට මේ ස්ක්‍රීන් එක උඩට වැටුනම රොඩු ටික උඩින් යනවා. කියන්නේ ඇට ටික සහ පොඩි ඇට ඔය සේරම ඊළඟ ට්‍රේ එකට වැටෙනවා. ඒ ට්‍රේ එකේදී පොඩිම ඇට ටික පල්ලෙහාට වැටිලා තරමක සයිස් ඇට ටික උඩින් යනවා. ඒක ස්ක්‍රීනින් මැෂින් එක. බර අණුව වෙන් කරන මැෂින් එක තමයි සෙපරේටර් මැෂින් එක. සෙපරේටර් මැෂින් එක හුලඟෙන් තමයි වෙන් කරන්නේ. බර වැඩි ටික ළඟට වැටෙනවා බර අඩු ටික දුරට යනවා. මේ විදියට තමන්ගේ ප්‍රොඩක්ට් එක හොඳින් වේල ගැනීම වෙන් කරලා ගණන් වැඩි කොටස වෙනමත් අඩුවට විකුණන කොටස වෙනමත් වෙන් කරගත්තම ඔයාලට මේ දෙකේ එකතුවෙන් වෙනද විකුණනට වඩා වැඩි මුදලක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රධානම දේ ෆ්ලැට් බෙඩ් ඩ්‍රයර් එකක් ඩිහයිඩ්‍රේටර් මැෂින් එකක් කියලා කියන්නේ ඔයා වගාවට මහන්සි වෙනවා වගේම ඔයාගේ අස්වැන්න ගුණාත්මකව කිසිදු ප්‍රශ්නයක් නැතුව වේල ගන්න තියෙන එකම ක්‍රමය. අපි එකම ක්‍රමය කියන හේතුව තමයි මේ කඳුකරේ වටේ මේ පළදාව කැඩෙන කාලෙදී අනිවාර්යයෙන්ම වහිනවා. ගිය අවුරුද්දේ විශාල ප්‍රමාණයක් අස්වැන්න තිබුණත් ඒ අස්වැන්න විශාල ප්‍රමාණයකින් විනාශ වුණේ ලංකාවට මේ තාක්ෂණික දැනුම නොතිබීම. ගම්වල ඉන්න මිනිස්සුන්ගේ අතරට මේක ගියේ නැහැ.
කුෂිකාර්ම දෙපාර්තමේන්තුවෙන් මේ ගම්මිරිස් වලට අදාළ ආයතන වලින් ඔයාලව දැනුවත් කරා නම් ඔයාලට මේක මීට වේලාසන ඔයාලා මේක නිෂ්පාදන ක්‍රියාවලියට ඩීහයිඩ්‍රේට් මැෂින් එකක් ඔයාලා යොදා ගන්නවා. ඇයි ඔයාලට මේක කරගන්න බැරි වුනේ? මේ වීඩියෝ දකින ඔයාලා ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ ගමේ ඔයාගේ ප්‍රදේශයේ යාළුවෙක්ට මිත්‍රෙක්ට නෑදෑයෙක්ට අසල්වාසියෙක්ට මේක කියන්න. ඔයා ඒ මිනිස්සු වෙනුවෙන් කරන ලොකු උදව්වක්. එයාලා මේක දැකලා බලලා එයාලට අවස්ථාව තියෙනවා මගේ අස්වැන්න මම ආරක්ෂා කරගන්නවද නැද්ද? රටක් විදියට එකතු වෙන්න. මේ රට වැඩිච්ච තැනින් ගොඩ ගන්න නම් රටක් විදියට අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. සමහර වෙලාවට ගම්වල ඉන්න අය YouTube දන්නේ නැහැ. සමාජ මාධ්‍ය දන්නේ නැහැ. මේව බලන්න තේරෙන්නේ නැහැ. හැබැයි එයාලා මේ ප්‍රශ්නේ හින්දා දුක් විඳිනවා. ඔයා මේ මිනිස්සයාට ගමේ යද්දී එළවලු මල්ලක්, හාල් මල්ලක් අරන් යනවට වඩා ඒ මිනිස්සයාට ගොඩක් වටිනවා. තමන්ගේ අස්වැන්න සුරක්ෂිත කරගන්න ක්‍රමයේ හඳුන්වලා දුන්නා නම්. එයාට ව්‍යාපාර අවස්ථාවක් හදලා දෙන්න. එයාට පුළුවන් ගමේ අනිත් අයගේ ටික වේලලා එයාට ඒක කුලියක් ගන්න. ඒකට මුදලක් ගන්න. මේ වගේ වෙනස් විදිහට දකින්න, එකිනෙකාට ආදරය කරන්න. අපි රටක් විදියට අත්වැල් බැඳගත්තොතින් මේ ලංකාව තරම් සුන්දර ගොඩ යන්න පුළුවන් වෙන කිසිම රටක් මේ ලෝකේ නැහැ. ඔයාලා හිතලා බලන්න ලංකාවේ අපි දවසකට වැඩ කරන කාලය ගොඩක් අඩුයි. එච්චර අඩු වෙලත් අපි මැරෙන්නේ නැහැ කන්න නැතුව. දිනුනුයි කියන ගොඩක් රටවල් වලට එහෙම වෙලා තියෙනවා. අපි එකතු වුණොතින් අපි දැනුම් බෙදාගත්තොතින් අපිට පුළුවන් ලොකු පිම්මක් තියන්න. බැන බැන ඉන්න එපා. නොමිලේ හම්බෙන දේවල් පස්සෙම යන්න එපා. තමන්ගේ ජීවිතේ තමන් දකින්න. ඔයාලට අනාගතයක් හැදෙන්න නම් තවත් කෙනෙක්ගෙන් යැපෙන සංස්කෘතියෙන් පිටට ඇවිල්ලා තමන්ගේ නිෂ්පාදනයක් කරලා තමන්ගේ ව්‍යාපාරයක් කරලා කුෂිකර්මය හෝ මොනවා හරි තමන්ගේ ව්‍යාපාරයක් තුලින් ගොඩ නැගෙන්න බලන්න. ජොබ් එකක් කරන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. කරන ගමන් කරන අයටත් මෙන්න අතිරික්තය හම්බ කරන්න පුළුවන් ක්‍රම. ඔයා ජීවත් වෙන්නේ බදුල්ලේ නම් මාතලේ නම් දැන් ඊළඟට කැඩෙන ප්‍රදේශ කෑගල්ල ඊළඟට දෙනියාය ඌරුබොක්ක ඇඹිලිපිටිය රත්නපුර මේ විදිහට නුවර මේ ප්‍රදේශ තුල ජීවත් වෙන ඔයාලගේ නිදානේ හාරලා අරන් යන්නේ වෙන කොහෙවත් ඉන්න මිනිස්සු. ඇයි ඔයාලට නිදානේ හාරන්න බැරි? ඇයි ඔයාලා මේ ප්‍රදේශය තුල මෙච්චර සම්පත් තියාගෙන අදට දුක් විඳින්නේ? මේ කියන්නේ ඔයාලා වෙනුවෙන් ඔයාලට පටන් ගන්න පුළුවන් හොඳ ව්‍යාපාර අවස්ථාවක්. ගම්මිරිස් කරාබුනටි එනසාල් කෝපි පුවක් මේ වගේ දේවල් වේලලා ඔයාලට ඔයාලගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට එකතු කරන්න මුදල් තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. එකතු කරන්න ප්‍රමාණවත් මුදලක් ඔයාලා සතුව නැත්නම් මේ කන්නේදී ඔයාලා වේලලා දෙන්න ඒ ප්‍රදේශයේ තියෙන ටික. මොබයිල් එකක් විදියට හරි කමන්නේ. උදාහරණයක් විදියට හිතන්න මේ දවස්වල බදුල්ල කැඩෙනවා නම් ඔයා මැෂින් එක අරන් යනවා බදුල්ලට. ඒ ප්‍රදේශයෙන් කඩයක් ගන්නවා. බෝඩ් ටිකක් දානවා මිනිස්සුන් දැනුවත් කරනවා. ඔයා මෙන්න මෙතන මෙහෙම එකක් කරනවා. ඊළඟට ඒ මැෂින් එකේ ප්‍රොසෙස් එක කරාට පස්සේ මේ මැෂින් එක උස්සගෙන යනවා ඊළඟට කැඩෙන ප්‍රදේශයට. මේ විදියට ප්‍රදේශ වලට අරන් ගිහිල්ලත් ඔයාට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඔයාට මේ ප්‍රදේශයේදී වේලලා ඔයාට ස්ටොක් කරන්න පුළුවන් තව තැනක ඔයාගේ තියෙන මුදල් ප්‍රමාණය මත. මේ විදියට ගම්මිරිස් කරාබුනැටි එනසාල් කෝපි පුවක් මෙන්න මේ කියන දේවල් වේලලා හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ඒ සඳහා ඔයාලට NC ඉංජිනේරින් ආයතනය විසින් ෆ්ලැට් බෙඩ් ඩ්‍රයර්ස් නිෂ්පාදනය කරනවා. මේකේ ප්‍රමාණ විදිහට ගත්තොත් දර වලින් වැඩ කරන මැෂින්ස් තියෙනවා කිලෝ 500, 1000, 2000, 3000 විදිහට 12000 දක්වා. ඒ වගේම ඉලෙක්ට්‍රික් මැෂින් තියෙනවා කිලෝ 125, 250, 500 ඒ විදිහට ඉලෙක්ට්‍රික් වලින් වැඩ කරන මැෂිනුත් අපි සතුව තියෙනවා. ඊට අමතරව ඔයාට මීට වඩා විශාල මැෂින්ස් වලට යනවා නම් ස්ටීම් වලින් වැඩ කරන ඒ වගේ වෙනත් දේවල් වලින් හීට් එක ගන්න මැෂින්ස් අප සතුව තියෙනවා. අපේ ආයතන පිහිටලා තියෙන්නේ සිද්ධ මුල්ල පිළියන්දල. අපිට කතා කරන්න 077යි 235යි 75යි 02 070යි 600යි 13යි 65 076යි 66යි
31,887 ඔයාලා කරන්න බලාපොරොත්තු වෙන ඕනම ව්‍යාපාරයක් සම්බන්ධව වේලීමට ආශ්‍රිතව කරන නිෂ්පාදනයක් නම් අපිට කතා කරන්න. ඔයාලට අපි අලුත් ව්‍යාපාර වෙනස් ව්‍යාපාර හඳුන්වලා දෙන්නම්. ඒ වගේම අපි ඉදිරියේදී ඔයාලට හඳුන්වලා දෙන්න තියෙනවා ඉන්වෙස්ට් කරන්න කැමති අයට වෙනත් ව්‍යාපාර පිළිබඳව අපි ඉදිරියේ වැඩසටහන් වලදී ඒ පිළිබඳව අපි කතා කරමු. මේ වගේ ව්‍යාපාර පිළිබඳව දැනුවත් වෙන්න කැමති අය අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කරලා අපිත් සමග එකතු වෙන්න. අපි මේ වැටිච්ච තැනින් රට ගොඩ ගමු. ස්තුතියි. ඩීහයිඩ්‍රේටර් මැෂින් නිෂ්පාදනයේ පෙරගමන්කරු NC ඉංජිනේරින් වෙතින් විජලන කර්මාන්තයේ නියැලෙන ඔබ වෙනුවෙන් නවතම නිෂ්පාදන මාදිලි රැසක් විශ්වාසනීය වගකීම් සහගත සේවය සමගින් ඔබත් අදම ඔබගේ විජලන යන්ත්‍රය වෙන් කරවා ගන්න. විමසීම් 0.199.42.77 0.77.235.75.02 NC ඉංජිනේරින් සිද්ධමුල්ල පිළියන්දල.